AI සින්දු අද වෙද්දී සෝෂල් මීඩියාගේ භීෂණයක් කියලා ඉවරයි. සමහර වෙලාවට මෙවා AI සින්දුද කියලවත් හොයාගන්න බැරි තරම් ටෙක්නොලොජියා එක දියුණු වෙලයි තියෙන්නේ. ඉතින් මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ සතයක්වත් වියදම් නොකර AI මියුසික් වීඩියෝ එකක් හදාගන්න විදිහයි. ඉතින් ඔයාලට පුළුවන් AI මියුසික් වීඩියෝ එකක් හදලා ඕනනම් සෝෂල් මීඩියා දාන්න. එහෙම නැත්නම් ඔයාගේ ක්‍රෂ් එකට යවන්න. මේ විදිහට පාවිච්චි කරන්නේ Sonato කියන AI tool එකත් ඒ වගේම visuals වලට අපි ගිය සතියේදී කතා කරනකො AI tools පාවිච්චි කරනවා. මේ වැඩේට ඔයාලට ඕනේ කරන්නේ email address එකක් විතරයි. ඒ වගේමයි මම කලිනුත් කිව්වා මේ වැඩේට ඔයාට සතියක්වත් වියදම් වෙන්නේ නැහැ. ඒ වලින් සින්දු ජෙනරේට් කරන්න කලින් අපිට ඕන කරනවා මේ සින්දුවේ ලිරික්ස්. ඒකෙන්ද අපි දැන් ඉස්සෙල්ලම කරන්නේ ලිරික්ස් හදාගන්න එක. ඉස්සෙල්ලම දැන් ඔයාලා මෙහෙම මේ හෙළකුරු එකට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය කරන විදිහට සින්දුව ගැන විස්තර කිරීමක් දෙන්න ඕනේ. මේක අනිවාර්යයෙන්ම මෙන්ෂන් කරන්න. ඒ කියන්නේ ආස කරන ටයිප් එකේ සින්දුවක් තියෙනවා. ඒ සින්දුව මෙන්ෂන් කරන්න ඉස්සෙල්ලම මුලින් දාන්න මේ කොච්චර ප්‍රමාණයක දිග සින්දුවක්ද කියලා මම මෙතන විනාඩියේ තප්පර 20ක් කියලා දැම්මා. ඒකට හේතුවක් තියෙනවා. ඒක ඉස්සරහට මම කියන්න. ඊට පස්සේ මේ ඉංග්‍රීසි ලිරික්ස් ගන්න මචං. මොකද මේ නැත්තම් සිංහලව ගන්න බෑ. සිංහලෙව්වා මේ ජෙනරේට් කරන්න ගියාම මොන වචන පිට වේද කියන්න බෑ. ඊට පස්සේ මේ අපි මේ සින්දු ජෙනරේට් කරන්නේ මේ Son Auto AI කියන AI tool එකෙන්. ඉතින් ඒකත් මෙන්ෂන් කරන්න. ඊට පස්සේ මේ මෙහෙම කියන්න පල්ලෙහැම මේ කතාව තියෙනවා කියලා. මම මේ දැන් මේ කතාව මේ තියෙන සම්පූර්ණ කතාවම ඒකත් AI වලින් ජෙනරේට් කරගත්ත පල්ලෙහාට තියෙන ඒ කතාවේ මොකක්ද තියනවද කියලාත් මම දන්නේ නැහැ. ඒකම සිංහලෙන් ජෙනරේට් කරගත්ත Gemini වලින්. අපි කලින් වීඩියෝ එකේ මේ Gemini වලින් වැඩගත්ත හින්දා මේක අපි ChatGPT එකෙන් වැඩක් ගන්න බලමු. ඔයාලා ChatGPT කියලා සර්ච් කරලා ChatGPT එක ඇතුළට යන්න. ගිහිල්ලා එතන prompt එක ටයිප් කරන තැන අපි හෙළකුරු එකෙන් හදාගත්ත prompt එක paste කරලා submit කරන්න. කරාට පස්සේ ලස්සනට lyrics හදලා දෙනවා. දැන් මෙතනදී සමහර වෙලාවට මේ හැදෙන lyrics වලට අපි ටික ගතිය වැඩි නම් එහෙම නැත්නම් වෙනස්කමක් ඔයාලට අවශ්‍ය විදිහට වෙන්න ඕන නම් ඒක suggest කරන්න. එතකොට ChatGPT එකෙන් ආපහු ඒක හදලා දෙනවා. ඊට පස්සේ අපි මේ lyrics එක copy කරගමු. ඊට පස්සේ අපි Sonato කියලා සර්ච් කරලා ඒක ඇතුළට යමු. මුලින්ම මේ විදිහට තමයි මේ ඉන්ටර්ෆේස් එක පේන්න දෙන්නේ. අපිට කරන්න තියෙන අර කලින් AI tools වල ලොග් වුණා වගේ මේකේ login කියන එක ක්ලික් කරලා ඔයාලගේ Gmail account එකෙන් මේකට sign in වෙන්න පුළුවන්. මේක වැඩේ හරි ලේසි. මේ main page එකේ තියෙන options දෙකක්. එකක් simple කියලා තියෙනවා. අනිත් එක තියෙනවා advanced කියලා. simple එකේ ඔයාලට ඔයාගාව lyrics එකක් මොකක්වත් නැත්තම් ඔයාලට පුළුවන් simply එතන මොකක් හරි ඔයාලට අවශ්‍ය කරන දෙයක් දාලා ඉන්ස්ට්‍රක්ෂන් එකක් දීලා මේ ලිරික්ස් එකකුත් හදාගෙන සින්දුව හදාගන්න. හැබැයි දැන් අපිට අවශ්‍ය කරන විදිහේ ලිරික්ස් එකක් මේ සින්දුව හදාගන්න ඕන නම් අපිට අවශ්‍ය දේ ලිරික්ස් තියෙන්න ඕනේ. ඒක අපි ජෙනරේට් කරගත්ත එක අපිට පුළුවන් මේ මෙතන ඇඩ්වාන්ස් කියන එකට ගිහිල්ලා පේස්ට් කරලා අපේ සින්දුව හදාගන්න. ඊට පස්සේ මේ අපි හදන සින්දුව මොන ටයිප් එකකටද එහෙම නැත්නම් ඒ කියන්නේ කවුද කියන්නේ ගෑනුවෙක් කෙනෙක්ද පිරිමියෙක් කෙනෙක්ද ඒක පොප් සින්දුවක්ද එහෙම නැත්නම් රොක් සින්දුවක්ද ඉමෝෂනල් සින්දුවක්ද අන්න ඒකේ තියෙන ලක්ෂණ ඔක්කොම ටික අපිට දාගන්න පුළුවන් මේ මෙතන සවුන්ඩ් කියන ටෙක්ස්ට් බොක්ස් එකේ සර්ච් කරලා ක්ලික් කරලා එතෙන්ට ඇඩ් කරගන්න පුළුවන්. මෙහෙම මචං මේ මට මියුසික් කරන මේ ලොකු නොලෙජ් යන්නේ මට මේ තේරෙන ඉතින් මම මේ දැම්මේ මේ මං හිතනවා ඔයාලා නොලෙජ් එකක් තියෙනවා කියලා. ඒකෙන්ද ඔයාලට ගැළපෙන විදිහේ මේ දේවල් මෙතෙන්ට ඇඩ් කරගන්න. අපි හදාගත්ත ලිරික්ස් මෙතෙන්ට පේස්ට් කරගන්න. ඊට පස්සේ මේ වගේ අනවශ්‍ය කෑලි තියෙනවා නම් මේ ඒව අයින් කරලා දාන්න. ඒක වැඩක් වෙන්නේ නැහැ. ෆැන්සි මොඩ් කියලා තියෙන එක ඔන් කරොත් සින්දුවේ ක්වොලිටි එක වැඩි වෙනවා. හැබැයි ජෙනරේට් වෙන යන වෙලාව වැඩි වෙනවා. ඒකෙන් තමයි මෙතන ඒක ටර්න් ඔෆ් කරලා තියෙනවා. ඊට පස්සේ ජෙනරේට් කියන එක ඔබන්නේ එයා සින්දුව හදන්න පටන් ගන්නවා. ජෙනරේට් වෙනවා ටිකක් වෙලා යනවා. අපි එතකන් බලන් ඉමු. හරි සින්දු දෙකක්ම හැදලා තියෙනවා. අපි ඒ දෙක චෙක් කරලා බලමු. බොරු කියන්න ඕනේ ඒක නම් අවුල්. ඉතින් මේකේ AI වලින් ජෙනරේට් වෙන්නේ. අපි බලමු ඊළඟ සින්දුව. Take my silver ring, keep it close to you. Though you wander far, my heart stays true. Return to me when golden dreams. අන්න ඒ සින්දුව නම් සුපිරියට ඇවිල්ලා තියෙනවා. අපි ඒක ඩවුන්ලෝඩ් කරගමු.
අපි මේ සවන්් ස්ටයිල් පොඩක් වෙනස් කළ අපම් පාරත් තව දෙක ජෙනරේට් කරගෙන බලව බලමුක අලුතින් ජෙනරේට් සිින්දු දෙකත් අහලා ආයක වෝකල්ස් නෑ අපි ඊලක එකත් අහලා බලමු Take my silver ring, keep it close to you. Though you wander far, my heart stays true. හරි ඒ සින්දුවන හොඳට ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ මේ මම මුලදිම ඔයාලට කිව්වනේද මේ විනාඩියයි තප්පර 20ක් කියලා අර මේ ප්‍රොම්ප්ට් එකේ දාගන්න කියලා. ඒකට හේතුවක් තියෙනවා. මොකද මේකෙදී සින්දුවක් හැදෙන්නේ විනාඩියයි තප්පර 35ක් හෝ 36ක් මට මතක හැටියට. එතකොට මේ ඒක ගැටලුවක්. ඒකෙන් දැන් ලිරික්ස් ටික වැඩි නම් ඒක ප්‍රශ්නයක් වෙනවානේ. ඒකට සොලියුෂන් එකක් විදිහට අපිට කරන්න පුළුවන් වැඩක් තමයි සින්දුව ජෙනරේට් වුණාට පස්සේ මෙතන තියෙන එක්ස්ටෙන්ඩ් කියලා අයිකන් එකක් ඒ ක්ලික් කරලා අපිට සින්දුව තව ටිකක් දික් කරගන්න පුළුවන්. අපි දැන් ඒක කරන විදිය බලමු. එක්ස්ටෙන්ඩ් කියන එක ක්ලික් කරන්න. එතකොට අලුතෙන් වම් පැත්තේ ඔප්ෂන්ස් වගේක් එනවා. එතන ස්ටාර්ට් කියන එක තෝරගත්තොත් සින්දුවේ පටන් ගද්දී තමයි මේ අපිට එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන් වෙන්නේ. එන්ඩ් එක තෝරගත්තොත් එන්ඩින් එකෙන් තමයි මේ සින්දුව දික් වෙන්න ගන්නේ. අපි සින්දු එන්ඩින් එකට මේ ChatGPT එකෙන් තව ලිරික්ස් කැලලක් ජෙනරේට් කරගෙන මේකට ඇඩ් කරගමු. මෙතනදී මේ සම්පූර්ණ සින්දුවේම ලිරික්ස් දාන්න ඕනේ. ඔය අලුතෙන් ජෙනරේට් කරගත්ත කොටස විතරක් දාගත්තම ඇති මේ මෙතන තියෙන ලිරික්ස් කියන බොක්ස් එකට ඒක පේස්ට් කරන්න. ඊට පස්සේ ජෙනරේට් කියන බටන් එක ක්ලික් කරන්න. දැන් අපි ජෙනරේට් වෙච්ච සින්දු දෙක පොඩ්ඩක් චෙක් කරලා බලමු. ඔයාලට එතකොට දකින්න තියෙනවා මේකේ මේ ටයිම් එක ඩියුරේෂන් එක ටිකක් වැඩි වෙලා තියෙනවා. දැන් විනාඩි 2යි ගානක් තියෙනවා. කලින් තිබ්බේ 1යි ගානක්. අපි චෙක් කරලා බලමු. ඒ සින්දුව නම් මට සෙට් නෑ මචං. ඒ කියන්නේ අන්තිමට කියනවා හරියට පැහැදිලිව හෙන්නෙත් නෑ හරියට මේ වෝකල්ස් ටික නෑ. ඒකෙන් තමයි මොඩින් හොඳයි කියලා කිව්ව සින්දුව අරගෙන මේ එක්ස්ටෙන්ඩ් කරා. අපි දැන් ඒක පොඩ්ඩක් බලමු. Through empty streets, he walks alone, haunted by the thread she'd sewn. Every silver light that touched the sky whispers her name. ඒක නම් සුපිරියටම තියෙන මාරම ලස්සනයි. එහෙනම් අපි මේ සින්දුව ඩවුන්ලෝඩ් කරගෙන ඊළඟට මේකට විෂුවල් එකක් හදන්න යමු. මම කලින් AI වීඩියෝස් ජෙනරේට් කරන විදිහ ඔයාලට කියලා දුන්නා. ඒකේ ලින්ක් එකක් මම කෝකටත් මේකේ උඩින් ඔයාලට පේන විදිහට දාන්න. මොකද ඒකට ගිහිල්ලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න හදන්නේ කොහොමද කියලා. මම මොකද ඒ පාර්ට් එක මේ වීඩියෝ එකේදී කරන්නේ. මෙතනදී මේ මම ඔයාලට පෙන්වන්න යන්නේ මම ඔප්ෂන්ස් දෙකකට විදි දෙකකට මේ හදලා තියෙනවා මේ මගේ එඩිටර් එකෙන් අපි ජෙනරේට් කරගත්ත සින්දුවට විෂුවල්ස් දෙකක්. පළවෙනි එක නිකම්ම අපි ග්‍රොක් එකෙන් ජෙනරේට් කරගත්ත ක්ලිප්ස් ටිකක් අරගෙන බෑග්ග්‍රවුන්ඩ් එකට අපේ AI සින්දුව ඇඩ් කරලා දාලා තියෙනවා. දෙවැනි එකේදී ලිප් සින්ක් වෙන විදිහට වීඩියෝ එකක් ජෙනරේට් කරලා හදාගෙන තියෙනවා. එතකොට සින්දුව යද්දී ඒ සින්දුවේ තියෙන වෝකල්ස් එක්ක වීඩියෝ එකේ ඉන්න කැරක්ටර් එක කට හොල්ලනවා. ඒක පැහැදිලිව පේන්න තියෙනවා. හරි අපි එහෙනම් මේ දෙකම බලමු. Through empty streets, he walks alone, haunted by the thread she'd sewn. Every silver light that touched the sky whispers her name, a gentle sigh. Her rain still falls in hidden streams, dancing in the night like forgotten dreams. Though the world betrayed what hearts believed, love's soft echo lingers, never deceived. Through empty streets, he walks alone, haunted by the thread she'd sewn. Every silver light that touched the sky whispers her name, a gentle sigh. Her rain still falls in hidden streams, dancing in the night like forgotten dreams. Though the world betrayed what hearts believed, love's soft echo lingers, never deceived.
මම ඔයාලට වීඩියෝ ජෙනරේට් කරන්න කියලා දීපු ග්‍රොක් එකයි මේ සින්දුව ජෙනරේට් කරන්න අපි පාවිච්චි කරපු Sonato AI tool එකයි දෙකම ඔයාලට commercial rights දීලා තියෙනවා. commercial usage rights දීලා තියෙනවා. ඒ කියන්නේ මේ ඔයාලගේ unique content එකක් හැදුවොත් ඔයාලට මේක social media වල දැම්ම කියලා issue එකක් වෙන්නේ නැහැ. එහෙම කියලා මොන හරි ඔය ප්‍රසිද්ධ movies වල ඉන්න characters දාලා එහෙම නැත්නම් මේ කවුරු හරි ගායකයෙක්ගේ හරි ගායිකාවක්ගේ හරි කටහඬ පාවිච්චි කරලා සින්දුව හදලා ඒ වගේ දේවල් කරලා content create කරන්න යන්න එපා. එතකොට මේ එයාලගේ policy violation සිද්ධ වෙනවා. එහෙම වුණොත් ඔයාගේ හදන content එකට issue එකක් වෙන්න පුළුවන්. lip sync කරන වීඩියෝ එක හදන්න මෙන්න මේ AI tool එකකින් lip sync කියලා තියෙන එකෙන් මේකේ මේ free version එකේ ඔයාලට එක වීඩියෝ එකක් දෙකක් වගේ තමයි හදාගන්න පුළුවන් වෙන්නේ. මේකට log වෙන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මේක commercial rights ගැන මට ඔයාලට කියන්න බෑ හරියට. මොකද මම දන්නේ නැහැ ඇත්තට මේ commercial rights ගැන. ඒකෙන්ද ඔයාලා මේක පාවිච්චි කරනවා නිකන් ටෙස්ට් කරලා බලන්න වගේ පාවිච්චි කරලා බලන්න. මේකේ හදන විදිහ මම දැන් ඔයාලට පෙන්නන්නම්. ඉස්සෙල්ලම ඔයා ගාව තියෙන sample video එකක් තෝරගන්න. කවුරු හරි character එකක් ඉන්න sample video එකක්. ඊට පස්සේ හදපු AI සින්දුව තෝරගෙන මේ පල්ලෙහා තියෙන කොළ පාට generate කියන බටන් එක ක්ලික් කරලා ඔයාට පුළුවන් lip sync වෙන වීඩියෝ එකක් ක්‍රියේට් කරගන්න. ඊට පස්සේ my creations එකට ගිහලා ඔයාගේ වීඩියෝ එක ඔයාට බලා ගන්න පුළුවන්. මචං මං AI ගැන දන්න දේවලුත් AI tools ගැන අලුතින් ඉගෙන ගන්න දේවලුත් අනිවාර්යයෙන්ම හැම සතියකම මේ channel එකේ දානවා. ඒ හින්දා මාව subscribe කරලා තියාගන්න. අනිත් එක මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න. මොන හරි suggestions තියෙනවනම් එහෙම නැත්නම් මොන හරි ප්‍රශ්න තියෙනවනම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න.